හයි ස්ටෝරි එකේ මුලින්ම තියෙනවා ප්ලාස්ටික් බොටල් සෙට් එක. මේකේ තියෙනවා 6 pieces තියෙනවා. ඒක නම් හොඳයි වගේ. මේකේ මිලිලීටර් ගාණක් තියෙනවා මේ. මේක 60 මිලිලීටර්ස් යනකම් දාන්න පුළුවන්. මේවා නම් ගෙනාවේ මම වීඩියෝ එකක් දැක්කාර මේ ජින්ජර් ෂොට්ස් බොන්නේ කට්ටිය. ඉතින් මටත් හිතුණා මේ පොඩ්ඩක් try කරලා බලන්න. ජින්ජර් ෂොට්ස් බොන්න. කමක් නැහැ ඉතින් මගේ ආසාවනේ. එහෙනම් මම ගත්තා. මේක ඕගනයිසර් එකක්. අර ඔයාලගේ ජුවලරි අයිටම්ස් එහෙම දාලා තියන්න පුළුවන් ඕගනයිසර් එකක්. මොකද මගේ සමහර ජුවලරි තියෙනවා මම අවුරුද්දකින්වත් දැකලා නැති ඒවා. ගන්නවා විතරයි. දාන්නවත් මතක් වෙන්නේ නැහැ. ඒකට පොඩක් පේනවානේ මගේ ජුවලරිස් ටික ඕගනයිස් කරලා තියාගන්න. මේක දෙකක් ඉන්නේ. මේක රොටේට් කරන්න පුළුවන්. මේකේ nice. Wow. Nice නේද ඒක? ඒක නම් හොඳයි. ඒක නම් quality එකත් හොඳයි. ඒකට මම කැමතියි. ඒක නම් price එකට worth. next item එක cap එක. අනේ මම නේද ආසාවෙන් හිතුවේ ඒකට දැකේද නැද්ද කියලා ෂුවර් එකක් තිබ්බේ නෑනේ. මේක තමයි ආසයි කරන්නේ මෙන්න මේ සන්ෆ්ලවර් එකට. අනේ සන්ෆ්ලවර්ස් හරිම ලස්සනයි. next item එක බෙල්ට් එක. මට ෆ්‍රොක්ස් වලට මේ දාන බෙල්ට්ස් හරි අඩුයි. අර ෆ්‍රොක්ස් වලට නෝනි සූටිනේ ගොඩාක් පීනෙම ඉන්නේ බෙල්ට් එකක්. ඒක මේ ලංකාවේ මේ නෑ මම ගොඩාක් තැන්වල ගලුවා මට හම්බුනේ නැහැ ළඟ. ඉතින් ඒ නිසා මම තෙමෝ එකෙන් දැක්ක ගමන් කාට් එකට ඇඩ් කරගත්තා. ඒ හින්දා මට දැන් මේක ෆ්‍රොක්ස් වලට දාන්න පුළුවන්. gold color detail එකක් තියෙනවා මෙතන. මේක ටිකක් මේ brown color බෙල්ට් එකක්. මෙන්න මේ විදිහට තමයි ක්ලික් කරන්නේ. එතකොට අර මතකයි මෙන්න මම තව color එකක් දැම්මා. මේක නේද? තියන්න. මේකේ මේකේ මම මතක විදිහට ඒකේ අනිත් color එක දැම්මේ black color එකනේ. ඒ ඩිසයින් එකම තමයි. next item එක මේක ළමයි මේ අර දැන් අපිට මොන හරි ජූස් වගේ දෙයක් හදලා මේ ෆිල්ටර් කරගන්න මේ ජූස් එක අඹරලා ගත්ත ටික ඔක්කොම මේකට දාම්මෙන් පස්සේ අපිට මේක අර මෙහෙම ස්ක්වීස් කරගන්න පුළුවන්. ඒ හින්දා තමයි මම මේක ගත්තේ. මේකත් හොඳයි. මොකද මේව අපිට හරිම යූස්ෆුල්. ඊළඟට ඒකමනේ. මම එකෙන් දෙකක් ගන්න. ඔව් මම සාමාන්‍යයෙන් එකකින් දෙකක් ගන්න ඉන්නේ. එහෙනම් එහෙම කරන්නේ. බෑන්ඩ් එක. මේ බෑන්ඩ් එකට මට ආසෙ හිතුණා. white color එකෙන් ෆිගිට්ස් එක තමයි ගත්තේ. white color. ඒක nice. හරියටම දන්නේ නැහැ දාන විදිය. මේ විදිහට වෙන්නද නේද? මේක දාන විදිහ වීඩියෝ එකක් බලන්න. next item එක ඒක brush එකක්. මෙතන brush එකක්. මේක මේ අර bathroom
වල වෝල් එක බ්‍රෂ් කරන්න තමයි මම මේක වැඩිපුරම ගත්තේ. මම හිතන්නේ මේක මෙතෙන්ට සෙට් කරන්න ඕන. හරියට මැදට තියලා සෙට් කරා නම් හරි නේද? මේක මෙතනින් මෙහෙම රොටේට් කරන්න පුළුවන්. මේක නම් ඉතින් එච්චර කොලි දෙකක් නැහැ. ඒ ගානට ඉතින් අවුලක් නැහැ. ඉතින් ඒ ගානට ෂේප්. මේකෙන් කොච්චරක් දුරට ක්ලීන් වෙයිද කියන දන්නේ නැහැ. යූස් කරලා බලමු ඉතින්. ඔය තමයි මගේ ෆස්ට් ඕඩර් එකේ තිබුණේ. මම අද ටික ගිහින් එන්නම්. See you guys on my next video. Bye.